සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරලා අවබෝධ කරගත්ත නිකලස් නිකලල් ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලෝකේ පුරාවටම බබලමින් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙමින් ඒ ප්‍රබෝධයේ ආලෝකයෙන් ජාති ආගම් භේදයකින් තොරව ධර්මයේ වටා ජනතාව එක්කහු වෙන යුගයක මම හොඳටම දන්නවා මෙතන ඕන තරම් තරුණ මහත්තුරු ඇති මහත්මී නැති බණක් අහන්න ආපු පළවෙනි දවසේ මෙතන ඕන තරම් පින්නතුන් ඇති පින්නතුනි ඔය අපහසුතාවයෙන් නමුත් මොකක්ද අවශ්‍යතාවය පින්නතුනි අපි හැම කෙනෙක්ම සංසාරේ ඔය හැමදාම කියනව නේද අර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කියලා. ඔය කියන්නේ ඇයි මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් සියලු දුක් නැසලා නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා අපි මතුරනවනේ හැමදාම. මම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මේ ගමනේ පාරමිතා පුරන්න සංසාරේ කරපු පෙර පින් වලට ලැබුණු මේ මනුසත් භවය නිවන් දකින්න හැරවුම ආරම්භය අද පටන් ගත්තා සාදු කියලා පින්නතුනි පින් අනුමෝදන් වෙන්න. මං කියන්නේ අද ඉඳන් පටන් ගන්න. නිවන් දකින්න. පෙරම් පුරන්න. පින්නතුනි හැල්මේ දුවන මේ ජීවිතය කවදානම් මේක අපි ආයේ කෙලවර කරගන්නද? හරි තෙහෙට්ටුවෙන් මහන්සියෙන් දුවන මේ ජීවිතය පින්නතුනි කවදානම් අපි නිමා ගන්නද? ඒ නිසා සියලු දෙනාම හොඳට මතක තියාගන්න. නිර්වාණය කරා මේ යන ගමනේදී හරි වැදගත් කාරණයක් තමයි අපේ සීල සම්පන්න භාවය. සීල සම්පන්න භාවයේ තියාගන්න ඕන මොකෙන්ද? හිතයි කයයි වචනයයි සංවර කරගන්න එපා. ඔය මහ වැඩක් නෑ හොඳේ. හිතයි කයයි වචනයයි අසංවර වූ තැන හිතයි කයයි වචනයයි පාලනය කරගන්න බැරි වුණාම අපිට හොඳ නරක පේන්නේ නැතු යනවා. මම යෝජනා කරනවා 2026 අවුරුද්ද මෙතුවක් කල් ජීවත් වුණාට කමක් නැහැ අපි පටන් ගමු. අපේ හිත සංසුන් කරගන්න අවුරුද්ද බවට පත් කරගමු. දැන් මම මෙව්වා කියනකොටත් ඔය හිත කොච්චර තැන්වල ගියාද? නිකන් දැන් පටන් ගන්න බලන්න. නිදන කාමරයට ගිහින් එන්න බැයිද? මුළු ගෙදරම ගිහින් එන්න පුළුවන් මේ කියනකොටනේ. මේක ටිකක් ඇදලා තියාගන්න ඕන බින්නතුනේ. මේ හිත ටිකක් දැන් අපේ පාලනයට නතු කරගන්න ඕන. මොකද සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් එහෙම අර ලොකු හාමුදුරුවන්ගේනේ
පින්නතුනේ පොඩි හාමුදුරුවන්ට අහලත් ඇති මම හිතන්නේ. සිවුරක් හම්බෙනවා. මේක ලොකු හාමුදුරුවන්ට දෙනවා. ලොකු හාමුදුරුවෝ ගන්නෙ නැහැ. සංඝරක්කිතාරෝ ලොකු හාරෝ කියනවා මට සිවුරු තියෙන ඕනේ නැහැ. මේකට හරියට හිතරි දෙනවා. එතකොට ලොකු හාරෝ කියනවා පොඩි හාරුන්ට පවන් ගහන්න වටාත්තෙන්. පවන් ගහනවා. පවන් ගහනකොට මොකද්ද කල්පනා කරන්නේ? පවන් ගහ කල්පනා කරනවා ලොකු හාමුදුරුවන්ට සිවුර දුන්නා ගත්තේ නැහැ. සිවුරු ඇරලා යනවා. දැන් පින්නතුනේ පවන් ගහන ගමන් පොඩි හාරුන්ට මොනවද මතක් වෙන්නේ? සිවුරු ඇරලා යනවා, කසාත බඳිනවා, හරක් මීච්චල් කරනවා. ඕව මේව තමයි මතක් වෙන්නේ. හිතේ හැටි පින්නතුනේ. ආයෙත් මතක් කරනවා දැන් සිවුරු ඇරලා ගිහිල්ලා බිරිඳත් එක්ක කරත් එනවා. ලොකු හාමුදුරුවෝ බලන්න. මං කියන්නේ පින්නතුනේ ඔය හිතට එන හැම එකක්ම ටිකක් පෙරලා ගමු. මොකක් හරි දැකලා හිතෙනකොට මේක පවුද පින්ද කියලා දැනගන්න පුළුවන්. එකම ආත්ම භාවය මොකද්ද? ඔය ගිනි කන වැටිලා වගේ ඉන්න සමහර මෙලෝදියක් පේන්නේ නැහැ. දැන් අර පොඩි හාරෝ පවන් ගහ කල්පනා කරනවා. දැන් බිරිඳත් එක්ක ආව දැන් පින්නතුනේ මේ හිතනවා හොඳේ මේ හැබැයි එහෙම නෙමෙයි. බිරිඳ වැටුණොත් බිරිඳගේ අතින් දරුවා වැටුණොත් මොකද කරන්නේ? ගොනාට ගහන කෙවිතෙන් බිරිඳට ගහනවා කියලා කාටද වටාපතෙන් ගැහුවේ? ටොක් ගාලා ලොකු හාමුදුරුවන්ට ගැහුවා. කාට ගහනවා කියලා හිතාගෙන. පොඩි එකා වැට්ටුවොත් සිවුර ඇල්ලලා ගිහලා බිරිඳට ගහන හැටි මේ. අපි පින්නතුනේ ඔහොම තමයි. එහෙම වෙන්න එපා. ඕනම දෙයක් ගැන දන්නව නේද අපි අර ඉස්කෝලේ පහේ පන්තියේද කොහෙද නේද අර කරත් එකේ යන්න කලින් මුරුංගා ගහ ගැබ්බේ. තියෙනව නේද? ස්තෝප්පේ පිල් ගැට්ටට වෙලා කල්පනා කරනවානේ මුරුංගා ගහ දිහා බලාගෙන. ගහ දිහා බලනකොට ගහේ මල් පිපිලා ගොයියට කල්පනා වුණා මල් පිපිලා දැන් මේකේ පළු දානවා කරල් එනවා කපනවා පොළට අරයි යනවා විකුණනවා මේ පාර නම් කරත්තයක් ගන්නවාමයි කියලා හිතාගත්තා. හිතලා ඉවරනකොට පින්නන්නේ කරත්තය අරන් ගෙදර එනවා. එනකොට කරත්තේ ගන්න පුළුවන්ද? මුරුංගා ගහ කේමැද්ද? ගෙනාව පොරව කැපුව මුරුංගා ගහ. ඔය ජීවිතේ මිනිස්සුන්ට අත්දැකීමක් නැතුව කලකිරීමක් ඇති වෙන විදිහට පරිණත වෙලා තියෙන්න ඕන. පැහැදිලිද දන්නේ මං කියන එක? අත්දැකීමක් නැතුව මොකක් හරි ගැන ආදීනව දකින්න පුරුදු වෙලා තියෙන්න ඕන. අපේ මැතිතුමාට දකින්න කලින් අත්දකින්න කලින් වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් හත් ගහලා පුටු දාන්නේ නැහැ. ඒ ජීවිතේ තියෙන්න ඕනේ. මං හිතන්නේ එතුමාගේ අරමුණ තිබ්බේ වහිනවද නැද්ද කියන එක නේ. මිනිස්සුන්ට සැපෙන් සනීපෙන් බනහන්න ඕනේ කියන එක. මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ආධ්‍යාත්මය ගැන සියල්ල මේ හිතත් එක්ක පදනම් වෙලා කරන ගනුදෙනුවක් නෙදී. මිනිස්සුන්ගේ සිතුවිලි හරි දුරට යනවා. මනුෂ්‍ය ආත්ම භාවයක් තුල තමයි දැන් බලන්නකො පින්නතුනේ බෝධිසත්වයෝ අත්දැකීමක් ලබන්න කලින් අවබෝධයෙන් කලකිරුණේ නැද්ද?
දැන් ඔය වයසට යන්න කලින් බෝධිසත්වෝ ජරාව ගැන දැනගත්තානේ. ජරාවට පත්වෙන්න කලින් සතර පෙර නිමිති දැකලානේ මේක දාලා අභිනිෂ්ක්‍රමණය කළේ. අපිට තියෙන්න ඕන හොඳ පුරුද්ද මොකද්ද? පින්නතුනේ මේ සංසාරේ මේ පුරුදු ඇති කරගන්න මොකක් හරි කල කිරුණොත් පින්නතුනේ දැන් රශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලා තේරුමක් නැහැ. ජීවිතේ හැම එකකම ආස්වාදේ විඳින කොටම අපේ තරුණ මහත්තුරු පුරුදු වෙමු. මේකෙන් මොකක්ද ලැබෙන ආදීනවේ කියලා බලාගන්න. උදාහරණයක් විදිහට ඔය මෙතනත් දැන් විවිධ ප්‍රදේශවලින් පනහඬ ඇවිල්ලා ඉන්නවනේ. අපේ ගෙවල් වලත් පින්නතුණි අර කේන්ති යන උදවිය ඉන්නවනේ. ඔය බලන්නකො සමහරව ඉන්නවා ඇහැරවන්නත් බයයිනේ බුදියා ගත්තොත් ඇයි ඒ? බණිනවලු කේන්ති යනවලු. දැන් මම මේ කියන්නේ පින්නතුණි නැත්නම් අපි බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. මම දැන් අතුරු ගිරියෙත් එන්න කලින් මේ දේශනාව මෙහෙම්මම කරා ඉච්චරටම වැදගත්. මේ හිස්සි බොහොම සිහියෙන් අපේ හිත විසින් අපිව පාලනය කරගන්න ඕන විදිහ මොකක් හරි කරන්න කලින් තව පාරක් හිතන්න බලන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ කරන කියන හැම එකකටම මේ සංසාරේ කවදා හරි අපි ගෙවන්න දෙපැයි. මේ කරන කියන හැම එකකටම කුසල් අකුසල් විදිහට අපි පිටිපස්සෙන් එනවනේ. පින සියලු දෙනාම මතක තියාගන්න. ඔය හිතට ප්‍රමුඛතාවය මූලිකත්වය දෙනකොට මේ ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ලැබෙන්නේ අත්විඳින්න හම්බෙන්නේ සතුටක්ද දුකක්ද කියන එක හිතන්න. ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ඇතිවෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක හිතන්න. ඇස් දෙකට පේන දේ, කන් දෙකට ඇහෙන දේ, දැනෙන ගඳ සුවඳෙනින් පිනුතුනි අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉන්ද්‍රියන් වලට ගොදුරු වෙන, ඉන්ද්‍රියන් වලට ගෝචරය වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කියන කරුණු ටිකක් පෙරලා ගන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 10ක් විතර අරගෙන ටිකක් හොඳට කල්පනා කරන්න. අද දවස ඇතුළත මගෙන් මොකක් හරි වෙච්ච අකුසලයක් තියෙනවද කියන එක. මේවා පින්නතුනි දැන් ඔය පුළුවන් නම් අද ඉඳන්ම බලන්න. හේතුව එක දවසක්වත් පරක්කු කරන්න එපා. මෙහෙම බලන්න කල්පනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය. මේ පින්නතුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ ඇත්තෝ කොච්චර වාසනාවන්තයිද? ඔය ඇත්තෝ කොච්චර භාග්‍යවන්තයිද? හේතුව පින්නතුනි ඇවිදගෙන බණ අහන්න පුළුවන්. අපූර්වට ආපු විදිහටම යන්න පුළුවන්. හොඳට ඇහෙනවනේ. හොඳට බලා ගන්න පුළුවන්. අපි මෙහෙම ඉන්නකොටත් කොච්චර ඉන්නවදනේ වකුගඩු ඉල්ල අක්මා ඉල්ල මේ වෙනකොටත් දින නියම කරලා තියෙන සත්කමකට මුදල් එක්කහු කරනවා ජීවත් වීමේ අපේක්ෂාවෙන්. අපිට එහෙම ගැටලු තියෙනවා. මේ වෙනකොටත් ජරාවට ව්‍යාධියට පත් වෙලා මේ ධර්මයේ ගැන හිතනවා තියා
තප්පර දෙකක් ජීවත් වෙන්න වතුර උගුරක් පල්ලහැට දාගන්නේ කොහොමද කියලා හිතන කල්පනා කරන දුප්පත් පෝසත් ભેදයකින් තොර කෝටිපති ප්‍රකෝටිපති අහිංසක දුප්පත් කොච්චර මිනිස්සු ඉන්නවද කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවාද අපිට තියෙන ගැටලු අර මතකනේ අර කොවිඩ් වසංගතය ආපු වෙලාවේනේ සල්ලිකාරයෝ මරුන්නේ නැද්ද මරුණා බලපුලුවන්කාරයෝ මරුන්නේ නැද්ද මරුණා වෙනදුනේ සමහර විට මේ අම්මලාට තාත්තලාට නේ රෙදි කෑල්ලකින් මහපු මාක්ස් එකක් විතරයිනේ තිබ්බේ ඒකත් 10 පාරක් විතර හොද දාන එක මොනවාද තිබ්බේ හැදෙන්නත් ඇති හැදිලා තියෙන්නත් ඇති හැදිලා හොඳ වෙන්නත් ඇති මේ වෙන දේවලුත් එක්ක තාම ජීවත් වෙලා ඉන්නවා නිකන් හිතෙන්නද පින්නතුනේ අපි හරි වාග්යවන්තයි කියලා මම නම් කියන්නේ අපි හරි පින්වන්තයි පින්නතුනේ ජීවිතේ තව ටිකක් බණ ටිකක් අහන්න පවුපින් මොනවාද කියලා දැනගන්න සංසාරේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න දන් හැන්දක් දෙන්න හරි ඔය හතර හන්දි වළංගු තියෙනවනේ සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන්කම නැද්ද මොකක්ද මේ අපිට හම්බෙලා තියෙන chance එක මොකක්ද මේ ඉතුරු වෙලා තියෙන ස්වර්ණමය අවස්ථාව මෙතන කවුරුත් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන මේ උටුස් ගාලා නෙමෙයි කෙස් ගහට මිස් වෙන ජීවිතනේ පෙනුතනේ මේවා ආහාර බලලා මෙහෙ බලනකොට මැරෙන්න පුළුවන් එච්චරටම නමුත් තාමත් ඇයි අපිට මොකක්ද මේ හම්බෙලා තියෙන වෙලාව එක දෙයක් මතක තියාගන්න සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනම් පින්නතුනේ මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ඇතුලේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරන්න ආධ්‍යාත්මික පෞරුෂයක් ගොඩනගන්න ඔය ජීවිතේ තාම ඉඩකඩ තියෙනවා මම යෝජනා කරනවා මේ බැරිද පන්සිල්වත් රකින්න පටන් ගන්න මහ දෙයක් ඕනේ නැහැ අද කියලා හෙට බැරි වෙයි මේ සංසාරේ කවදා හරි නිවන් දකින්න යන ගමනේ පින්නතුනේ කවදා හරි සීල සම්පන්න වෙන්න එපා කවදා හරි බුදුන් සරණ යන්න නම් නේ අර අහලා තියෙනව නේද කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේලා හිටියට අගතනතුරු හම්බුනේ කී දෙනෙකුටද 89කට විතරයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පින්නතුනේ නිවන් දකින්න සාක්ෂාත් කරන්න සංසාරේ කල්ප ගාණක් පෙරම් පුරන්න ඕනේ ඒ පෙරම් පුරාගෙන යන ගමන ටිකක් ඉක්මන් වෙයි සීල සම්පන්න වෙන්න බලන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපි මේ කොරණ කියන හැම එකකටම කවදා හරි වන්දි ගෙවන්න එපා